Hi guys! අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගාලික් හනි හදාගන්න විදිහ. මුලින්ම කියන්න ඕනේ මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඉන්ටර්නෙට් එකෙන් ඒ වගේම මම පාවිච්චි කරලා මට හොඳ රිසල්ට් එකක් තියෙන නිසා තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාගේ වයස, ඔයාට තියෙන ලෙඩ රෝග අනුව ඔයාගේ වෛද්‍යවරයාගෙන් දැනුවත් වෙලා මේක භාවිතයට ගන්න කියලා මම මුලින්ම මතක් කරනවා. හරි. අපි යමු වීඩියෝ එකට. ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ බඩ. ඉතින් මේකට විසඳුමක් තමයි මම අද අරගෙන ආවේ. කැත බඩ අඩු කරලා අනවශ්‍ය මේදීවත් කරන ගාලික් හනි හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඉතින් මී පැණි කියන්නේ ප්‍රතිශක්තිය වඩවන හොඳම බෙහෙතක්නේ. දේශීය වෙදකමෙත් මී පැණි වලට තියෙන ලොකු වටිනාකමක්. ඒ වගේම තමයි සුදු ලුණු. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්න, ලේවල සීනි මට්ටම පාලනය කරන්න, සෙමට විතරක් නෙවෙයි පිළිකාව මර්ධනයට සුදු ලුණු ගුණයි. ඉතින් ඔයාලට මේ ගැන තව තොරතුරු ඕනේ නම් Google search කරලා වගේම YouTube එකෙනුත් හොයාගන්න පුළුවන්. මේකට අපිට ඕන වෙනවා පිරිසිදු මී පැණි. මී පැණි බෝතල් භාගයක් විතර ඕනේ. ඒ වගේම සුදු ලුණු ග්‍රෑම් 200ක් 250ක් වගේ ගන්න. පිරිසිදු කරගත්තු වීදුරු බෝතලයක් අරගෙන ඒකට මී පැණි ටික දාගන්න. ඊට පස්සේ පොතු ඇරලා හොඳට සුද්ධ කරගත්ත සුදු ලුණු බික් ටික ඒකටම දාන්න. හොඳින් මූඩිය වහලා මාසයක් විතර තියෙන්න දෙන්න. සති 3ක් 4ක් විතර යද්දී මී පැණි වල උකු ගතිය නැති වෙලා දීර ගතියට හැරිලා තිනවා එයාට පෙන්නේ. එතකොට තමයි මේක හරියටම හරි. හැමදාම උදේට empty tummy මේකෙන් සුදු ලුණු බික් එක ගන්න කන්න. තව දෙයක්. මේකට ලෝහ හැඳි ගන්න එපා. ලී හැන්දක් හරි ටූත් පික් එකක් හරි යූස් කරන්න. ඒ වගේම මේක ෆ්‍රිජ් එකේ තියන්නත් එපා. අනිත් එක වියලි හැන්දක් භාවිතා කරන්න අමතක කරන්නත් එපා. ඔයාට මේකෙන් ලැබුණ රිසල්ට් එක මතක ඇතුව කමෙන්ට් කරගෙන යන්න.